කොහොමවත් අද ජනපතිත් ඉන්නවා ධනපතිත් ඉන්නවා. අපි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා. මට සංගීත උපදේශක ළමා මේ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වෙච්ච ජානක වික්‍රමසිංහ. ඒ නිසා මම කල්පනා කරා ඔක්කොම නිින්ද යන සින්දුවක් කියන්න ඕනේ කියලා. රටාවියපුවත් දෙක මට ගරු හයවන විධායක හිටපු ජනපතිතුමන්ට දිනු පුතා ගන්න මම විශේෂයෙන්ම සතුටු වෙනවා. 42යිද 40 සරලයි සුන්දරයි පැහෙන්න නැවෙනවා ගොයම පහලට. ඒක තමයි පුදුමය. ඔබත් එවැන්නෙක්, ඔබත් විශිෂ්ටයෙක්, ඔබත් අතිම සුන්දර පුද්ගලයෙක්. ඔබ පරිණතයි පරිණතයි. ඔසයි සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. අද අවස මේ 6 මාර්ග විතර තමයි මගේ සහෝදරයා මට දෙන්නේ කියලා ඇඟිලා ඉනවා දන්නේ නැහැ. මට කිව්වා අයියේ මේ එමෙන්ගේ තාගේ තියෙනවා මේ බර්ත්ඩේ පාටියක් යන්න කියලා කිව්වා. මම කිව්වා එන යම් එන මග එනවා ඉස්සරගෙන යන්න කිව්වා. නෑ මගේ කාර්යයම යන්න කිව්වා. ඊට පස්සේ එයා මාව දාගත්ත කාර්යයකට ඒ වගේම ඒ නංගිත් හිටියා. මේ මට පේන්නේ කොයිද ඉන්නේ කියලා. කොයිද ඉන්නේ ඒකට මේ දෙවියන් මහත්මයා මම දීර්ඝ කාලයක ඉඳලා දන්න අඳුරන කෙනෙක්. පැරිස් වලට ගියාම ඕම මට අපේ පවුලේ අයට සලකපු කෙනෙක්. ඒක කවදාවත් මතක වෙන්නේ නැහැ. ඉතින් මම සමහරලාට බයිනවා ලංකාවට ආවම මට කෝල් එකක්වත් දෙන්න නැතුව යනවා නේද කියලා. ඉතින් මේ නෑ මට වැඩි කියලා යා පොඩුවක් ගහලා ෂේප් වෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් දැන් මෙච්චර වෙලා ඔක්කොමලා සින්දු කිව්වේ මේ ඔක්කොම නිකන් ඇඟ රත් වෙන ඒවා මේ දැන් රෑ 11 පහු වෙලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කරා ඔක්කොම නිින්ද යන සින්දුවක් කියන්න ඕනේ කියලා. ඒක මොකද කියන්නේ? ඒ නිසා මේ හැම කෙනෙකුටම නිින්ද යන සින්දුවක් තමයි මම කියන්න හදන්නේ. මේ ඒකට දිනු පුතා ගන්න මම විශේෂයෙන්ම සතුටු වෙනවා. 42යිද 43යිද 44යි 40යි ඒක කියන්නේ එක කෙනා එක ඒවා කියන්නේ. ඉතින් 40යි මම යාට ප්‍රාර්ථනා කරනවා 400ක්ම වේවා කියලා. ඉතින් මේ දෙවියන් සරණින් දෙවියන්ගේ පීඨෙන් ශ්‍රී දේවීන් වහන්සේ පීඨෙන් හොඳ තව ජීවිතේ ගත කළා වගේ තව දෙගුණයක් තුන්ගුණයක් එහාට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා මේ මම කියවනේ මේ ඔක්කොම නටනවා තුන් වෙනවා බොහොම රත් වෙනවා අර මේ මට ඉතින් නටන්නත් බැහැ යන්නේ උත්තර ගන්නත් බැහැ මම වයසයිනේ. ඒක නිසා මේ මම කල්පනා කරා මේ රෑ 11 වෙනකම් මොකක්ද කරන්නේ කට්ටිය නිදි කරෝනේ තමයි හොඳ කියලා. මම දැන් නිින්ද යන සිතුවක් තමයි කියන්නේ මේකේ මට සංගීත උපදේශක ළමා මේ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වෙච්ච ජානක වික්‍රමසිංහ. එතකොට මේකේ මේ පද රචනය හදලා තියෙන්නේ මේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙච්ච දලි සිරිසේන මහත්මයා. ඒක නිසා මම දැන් මේ ගීතය ගායනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ග්‍රන්ථ දෙයක් නෑ නිින්ද යන්න පුළුවන් කොටෝම. මෙහෙමම ඔළුවට තියාගෙන ඉඳලා නිින්ද ඊට පස්සේ උදේට නැගලා යන එකයි තියෙන්නේ. මොකද ඔක්කොම දැන් තුන් වෙනවා රත් වෙනවා කිව්වේ. ඒකට එවනම් මම හෙමින් කියන්නම් ඒක. පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර මැස්සේ සත පිනවා රටාවිය පුවත් දෙක මට
සීවෙනවා ඉතේ දුකට එතකොට කවිය වෙනවා සඳ පායා ඉර පායා ඉර අවරට සඳ පායා සඳ අවරට ගියාදෝ ඇඬු කඳුළු මෝදට ළමා ලපටි නෑනා කොයි ගියාදෝ කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපේවා තේනේ වැට දිගට උඹේ කටින් සීපද කියන්නට උඹේ කටින් ගීසීපද කියන්නට අවමන් විරව් එනවා පෙර පුරුද්දට පැදුරේනට අර ඉන යනවා එලා පැදුර මැස්සේ සත පිනවා විරපුවත් මට සීවෙනවා හිතේ දුකට හිත කොට කවි පිය වෙනවා ගරු 6 වන විධායක හිටපු ජනපතිතුමන්ට ඔක්කොම පොද අත්පොසහනක් දෙමු. සැවම මම හිතන්නේ සරල වූ පරිණත දේශපාලන භූමිකාව තුළ අපගේ ගෞරවය ප්‍රණාමය අපි එතුමන්ට මෙලෙස ප්‍රදානය කරද්දී ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GoSL TV